හායි ඔයාලව මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම කරන්න හිතුවා ගෑනු ළමයි ගොඩාක් ආස දෙයක්. ඒ තමයි ෆේෂල් එකක්. ඉතාමත් පහසුවෙන් සරලව ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා අඩු වියදමකින් කොහොමද කරගන්නේ කියලා අද අපි බලමු. ඉතින් මේක ඔයා අනිවාර්යෙන් try කරලා බලන්න. මේක ගොඩාක් effective දෙයක්. ඒ වගේම ඔයාට golden color එකක් yellowish color එකක් ගෙදරදීම ලබා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මම මේක try කරලා බලන්න. එහෙනම් අපි මේක හදන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් දැන් අපි බලමු කොහොමද අපේ ෆේෂල් එක කරගන්නේ කියලා. ඇත්තට මේක කරන්න ගොඩාක් ලේසි. අපිට අවශ්‍ය වෙන ගෙදර තියෙන දේවල් ටිකක්ම තමයි. ඉතින් ඇත්තටම මේක කරගන්න අපිට අවශ්‍ය වෙන දේවල් දැන් අපි බලමු. මේක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මොකද මේක ගොඩාක් ප්‍රතිඵලදායක දෙයක්. ඉතින් මේක try කරලා බලන්න. අපිට අවශ්‍ය වෙනවා මේකට raw milk, honey, rice flour, coffee powder, turmeric powder, cucumber juice. ඒ වගේම අවසාන වශයෙන් අපිට අවශ්‍ය වෙනවා aloe vera gel. ඉතින් අපිට මේකට අනිවාර්යයෙන්ම මේ දේවල් ටික විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. අපිට මේක පියවර 6කින් කරගන්න පුළුවන්. ඉතාමත් සරලව. මේක ගොඩාක් ප්‍රතිඵලදායකයි. ඉතින් අපි දැන් මේක කරලා බලමු. ඉතින් අපිට පළවෙනි පියවර තමයි අපේ මුණ හොඳට ක්ලෙන්ස් කරගන්න එක. ක්ලෙන්ස් කරන්න අපි මෙතනදී භාවිතා කරන්නේ raw milk සහ honey. ඉතින් මේ විදිහටවත් ග්ලාස් එකකට කිරි මේස හැඳි 4-5ක් අරගෙන එකට අවශ්‍ය ප්‍රමාණයට honey එකතු කරගන්න. ඉතින් මේ විදිහට මම මෙතනදී කිරි සහ මේපනි හොඳින් mix කරගන්නවා. ඊළඟට ඔයා මේක හොඳින් කිරිත් එක්ක මීපැන දිය වෙනකම් හොඳින් mix කරගන්න. එතකොට ඔයාගේ දැන් මිශ්‍රණය ready. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක අපේ මූණේ ආලේප කරගන්නේ කියලා. දැන් මේ තියෙන මම හදාගත්ත මිශ්‍රණය ඇත්තටම මේක දැන් හොඳටම දිය වෙලා තියෙන්නේ. දැන් අපි මේක cotton pad එකකට අරගමු. ඉතින් cotton pad එකක් අරගන්න. cotton pad එකකට මේ මිශ්‍රණය අරගෙන හොඳින් මූණේ ආලේපනය කරන්න. මූණේ ආලේපනය කරලා මේක හොඳින් ඇත්තටම gently massage කරන්න 1 to 2 minutes. ඉතින් ඔයාට මෙතනදී දැනෙනවා මූණට මේක හොඳින් absorb වෙනවා. මූණට ඇත්තටම අපේ pores වලට මේක හොඳින්ම දැනෙනවා. ඉතින් ඔයා මේක අනිවාර්යයෙන්ම miss කරන්නේ නැතුව කරන්නම ඕනේ step එකක්. අනිවාර්යයෙන්ම මේක කරන්න. ඊළඟට මේ විදිහට දැන් ඔයා මේක මුළු ෆේස් එකටම යන විදිහට හොඳින් ආලේප කරන්න. පිරිමදින්න මේ විදිහට cotton pad එකෙන් හොඳට ආලේප කරන්න. ඊළඟට ඔයා මේක gently massage කරලා 1 to 2 minutes. ඊට පස්සේ මේක සෝදලා හරින්න. හරි. දැන් අපේ මුණ අපි cleanse කරගෙන ඉවරයි. දැන් අපි බලමු අපේ ඊළඟ පියවර මොකක්ද කියලා. ඊළඟ පියවර තමයි steam කරන එක. ස්ටීම් කරනවා මේ විදිහට බෝල් එකකට මද රස්ති උණු වතුර ගන්න. මොකද ගොඩාක්ම රස්ති උණු වතුර ගන්න එපා. මොකද අපේ ෆේස් එක එතකොට පිච්චෙනවා. ඉතින් අපිට ඕනේ මෙතනදී අපේ ෆේස් එකේ තියෙන pores open කරගන්න විතරයි. ඉතින් සාමාන්‍යයෙන් අපේ මූණට දරා ගන්න පුළුවන් රස්නේ මට්ටමක තියෙන උණු වතුර ගන්න. ඉතින් මේ විදිහට මම දැන් බෝල් එකකට උණු වතුර අරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට අපි හදාගත්ත උණු වතුර එක දැන් අපේ මූණ පිච්චෙන්නේ නැති වෙන්න gently විදිහට ස්ටීම් කරගන්න. ස්ටීම් කරද්දී ඔයාගේ කොණ්ඩේ මූණට වැටෙන්නේ නැති වෙන්න hair band එකක් හරි towel එකක් හරි ඒ විදිහට කොණ්ඩේ fix කරගන්න. ඒ වගේ දෙයක් පාවිච්චි කරලා. ඉතින් මේ විදිහට අපි මිනිත්තු 5ක් විතර අපේ මූණ හොඳට ස්ටීම් කරගන්නවා. මොකද එතකොට තමයි අපේ මූණට හොඳට මේක absorb වෙලා අපේ මූණේ තියෙන pores හොඳට open වෙනවා. එතකොට අපේ මේ facial එක ගොඩාක්ම success වෙනවා. හරි. ඉතින් මේ විදිහට අපි දැන් අපේ මූණට හොඳට ස්ටීම් කරගෙන ඉවරයි. ඉතින් අපි ස්ටීම් කරගත්තට පස්සේ ඊළඟට බලමු අපේ ඊළඟ පියවර මොකක්ද කියලා. අපේ ඊළඟ පියවරට යන්න කලින් ඔයා බලන්න. ඇත්තටම මම බලන්න ඕනේ දැන් අපේ මූණේ ලොකු වෙනසක් තියෙනවා. pores open වෙලා අර cleanse කරපු නිසා මූණ හොඳට clean වෙලා. ඉතින් අනිවාර්යෙන් දැන් ඔයා ඒක කරලා බලන්න. එතකොට ඔයාලට වෙනසක් තේරෙනවා මේ දෙවෙනි ස්ටෙප් එකේදීම. ඊට පස්සේ ටිෂු පේපර් එකක් අරගෙන අර මුණේ තියෙන වතුර ටික හොඳින්
මේ විදිහට පිහ දාන්න. ඊළඟට දැන් අපි මේ විදිහට අපේ මූණ ආයෙමත් ෆික්ස් කරගත්තට පස්සේ අපි යනවා අපේ ඊළඟ ස්ටෙප් එකට. අපි මේකෙදි කරන්නේ අපේ මූණ එක්ස්ෆෝලියේට් කරන එක. ඉතින් අපි මේකට පාවිච්චි කරන්නේ ඇත්තටම මීපැණි පාවිච්චි කරනවා. ඊළඟට අපි පාවිච්චි කරනවා කොෆි පවුඩර්. ඊළඟට පාවිච්චි කරනවා කහ කුඩු. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මීපැණි, කෝපි, කහ කුඩු. හරිද? ඉතින් මෙතනදී අපි පාවිච්චි කරන්නේ අර සාමාන්‍ය කහ කුඩු නෙමෙයි. අපි ගන්න කහ කුඩු එක ලිපේ පෑන් එකක තියලා සාමාන්‍යයෙන් මීඩියම් ෆ්ලේම් එකෙන් රත් කරලා මෙන්න මේ වගේ ඩාර්ක් කලර් එනකන් මේක රත් කරන්න ඕනේ. එතකොට මේක ගොඩාක් ඉෆෙක්ටිව්. ඉතින් අපි මේකෙදී අපි අර ඩාර්ක් කලර් වෙච්ච ටර්මරික් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙදී කෝප් එකතු කරගන්න ග්ලාස් එකකට. ඊට පස්සේ අපි අර බැදගත්ත කහ ටිකත් එකතු කරගන්න. ඉතින් මේ විදිහට අපි අපේ කෝපි සහ කහ ටික හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට හනි එකතු කරගන්න. ඒ වගේම දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට හනි එකතු කරගත්තට පස්සේ මේ මිශ්‍රණය හොඳින් මික්ස් කරගන්න වතුර සල්ප එකතු කරගන්න. හරිද? වතුර සල්ප එකතු එකතු කරගන්න. හරි. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳින් මික්ස් කරන්න. මේකේ හැතියන හැම දෙයක්ම හොඳට මික්ස් වෙන්න හොඳින් මේක මික්ස් කරගන්න. හරි. දැන් අපි බලමු අපි මේ හදාගත්ත මිශ්‍රණය කොහොමද මූණේ ආලේප කරන්න කියලා. මේ තියෙන දැන් මම හදාගත්ත මිශ්‍රණය. දැන් අපි මේක මූණේ හොඳට ආලේප කරගන්න ඕනේ. මේ විදිහට ඔයගේ මුළු මුණ පුරාම මේක ආලේප කරගන්න. ඇත්තටම මේකේ අපි එක්ස්ෆෝලියේට් කරන එකෙන් අපි ඇත්තටම කරන්නේ අපේ මූණ හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ. හරිද? ඉතින් මේ විදිහට මේක අපේ මේ හදාගත්ත මිශ්‍රණය ස්ක්‍රබ් කරන්න. ඒ කියන්නේ හොඳට පිරිමදින්න. ඒ කියන්නේ මූණ හීරෙන්නේ නැති වෙන සාමාන්‍යයෙන් ජෙන්ටලි මසාජ් කරන්න. ඉතින් මේ විදිහට මේක 5 minutes කරන්න ඕනේ. එතකොට ඔයගේ මූණ හොඳට එක්ස්ෆෝලියේට් වෙනවා. ඉතින් මේ විදිහට ඉස්සෙල්ලාම මේක හොඳට මූණේ ආලේප කරගන්න. ඊළඟට සමස්ත මූණේ ආලේප කරාට පස්සේ මේක 5 minutes gently massage කරන්න, scrub කරන්න. එතකොට ඔයගේ මූණ හොඳට එක්ස්ෆෝලියේට් වෙනවා. ඉතින් මේ තියෙන විනාඩි 5කට පස්සේ දැන් අපි මුණ මද රස්නේ උණු වතුරෙන් හොදගෙන තමයි මේ වෙලාවදී තියෙන්නේ. ඉතින් ඔයත් මද රස්නේ උණු වතුරෙන් දැන් මුණ හොදන්න. ඊට පස්සේ මේ විදිහට ටිෂු පේපර් එකකින් හොඳට මුණ තියෙන වතුර ටික ඉවත් කරගන්න. දැන් ඔයාට මුණ පේනවා පැහැදිලි වෙනසක්. දැන් මුණේ ගොඩක් ක්ලියර් බවක් ඔයාට දකින්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මුණ එක්ස්ෆෝලියේට් කරගන්න ඕනේ. ඉතින් දැන් අපි යමු අපේ ඊළඟ ස්ටෙප් එකට. ඉතින් අපි මේකෙදි කරන්නේ අපේ මූණට මාස්ක් එකක් දාන එක. ෆේෂල් මාස්ක් එකක් දාන එක තමයි අපි මෙතනදි කරන්නේ. හරිද? ඉතින් මේකට අපිට අවශ්‍ය වෙනවා සහල් පිටි, ඒ වගේම කිරි, ඒ වගේම මීපැණි අවශ්‍ය වෙනවා. ඉතින් මම මෙතනදී මේ විදිහට කිරි එකතු කරගන්නවා. ඉතින් ඒ වගේම ඊට පස්සේ ඔයා මේස හැඳි 4-5ක් සහල් පිටි එකතු කරගන්න. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට මීපැණි එකතු කරගෙන ඔයාගේ මිශ්‍රණය ඔයාට අවශ්‍ය ප්‍රමාණයට නිවැරදිව සකසා ගන්න. මේ මිශ්‍රණය ගොඩාක්ම ඒ කියන්නේ දිය වෙන්න ගන්න එපා ටිකක්. ඒ කියන්නේ මේක උකු ගතියට වැඩි වෙන්න ඒ විදිහට මේ මිශ්‍රණය ගන්න. හරි. දැන් අපි අපේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි බලමු මේක කොහොමද අපේ මූණේ ආලේප කරගන්නේ කියලා. මේ තියෙන දැන් මම හදාගත්ත මිශ්‍රණය ඔයගලන්ට පේනවා. ඒක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ විදිහට මේක හොඳට මික්ස් කරගෙන අපි දැන් මේක අපේ මූණේ හොඳට ආලේප කරගමු. ඉතින් මේ විදිහට ඔයගේ මුළු මූණ පුරාම මේ මිශ්‍රණය හොඳට ආලේප කරගන්න. මේක ඇත්තටම ගොඩාක් හොඳ මාස් එකක්. මොකද අපිට මේ දේවල් වලින් අපේ මූණ හොඳට
අපේ මුණට ගොඩක් හොඳයි මේක. ඉතින් මේ මාස්ක් එක අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න. ඔයගේ රින්කල්ස් තියෙනවා නම් ඒ හැමදේම මේ මාස්ක් එකෙන් අඩු වෙනවා. ඉතින් ඒ දේවල් ඔයගේ මුණට ගොඩක් සහනයක්. ඒ කියන්නේ ඔයගේ මුණ රත් වෙලා තියෙනවා නම් ඔයගේ මූණට ගොඩාක් මේකෙන් ඇත්තටම ඔයගේ මූණ මේකෙන් කූල් ඩවුන් වෙනවා. ඉතින් ඔයා මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අර අපේ මාස්ක් එකක් දැම්මට පස්සේ අපේ මූණට ඒක දැනෙනවා. ඉතින් ඔයාටත් මේක දැනෙයි. ඔයා මේක හොඳින් මූණේ ආලේප කරගෙන මේකෙදි මූණ මසාජ් කරන්නවත් ස්ක්‍රබ් කරන්නවත් එපා. මූණ නිකන් ආලේප කරගන්න. ඊට පස්සේ ඔයා මේක මිනිත්තු 15ක් ඔයා මේක මූණේ මේක මේ විදිහට වේලෙන්න දෙන්න. ඉතින් මිනිත්තු 15කට පස්සේ ඔයාගේ මුණ ගොඩාක් බ්‍රයිට් ලුක් එකක් ඔයගලට දකින්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ මුළු ෆේස් එකේම හොඳින් හිමීට ආලේප කරගෙන මිනිත්තු 15ක් ඔයාගේ මුණ වේලෙන්න දෙන්න. ඉතින් දැන් අපි මිනිත්තු 15කින් පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන මිනිත්තු 15කට පස්සේ මගේ මූණ බලන්න ගොඩක් ලොකු බ්‍රයිටන් ලුක් එකක් තියෙනවා මේකේ. ඉතින් ඔයා මේක අනිවාර්යයෙන්ම කරන්න. මේ මාස්ක් එක ගොඩක්ම හොඳයි. ඉතින් මේකෙදි ඔයාගේ අර ඇස්යට තියෙන අඳුරුභාවය මේ හැමදේම මේකෙන් අඩු වෙනවා. ඉතින් ඔයා මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේ මාස්ක් එක අනිවාර්යයෙන්ම ඔයාගේ මූණට ඇඩ් කරගන්න. හොඳට ආලේප කරගන්න මේ මාස්ක් එක. ඊට පස්සේ මූණ හොඳට වොෂ් කරගෙන මේ විදිහට ආයමත් ටිෂු පේපර් එකකින් මූණ පිහදා ගන්න. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ ඊළඟ ස්ටෙප් එකට. ඇත්තටම මේකෙදි අපිට අවශ්‍ය වෙනවා ඇත්තටම මූණට ටෝනර් එකක්. අපි මේකෙදි ටෝනර් එක විදිහට පාවිච්චි කරන්නේ කියුකම්බර් ජූස් එක. මේක හදාගත්තේ මම ඔයා කියුකම්බර් ගෙඩියක් අරගෙන ඒකේ ඇට ටික ඉවත් කරලා ඒක බ්ලෙන්ඩ් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගෙන ඒක ජූස් එක ගන්න. ඉතින් මේ විදිහට මම ගත්ත ජූස් එක ඔයා ආයෙමත් කොටන් පැඩ් එකක් අරගෙන මේ ජූස් එක වගේ මූණට හොඳට ඇඩ් කරගන්න. හොඳට මේක මූණට ආලේප කරගන්න. මොකද මේ ටෝනර් එකෙන් ඔයාගේ මූණට ඇත්තට මේක ඔය ස්ප්‍රේ කරනවා නම් තවත් හොඳයි. නැත්නම් ඔයාලා කොටන් පැඩ් එකක් තියෙනවා නම් ඒ කොටන් පැඩ් එකෙන් ඔයා මේක සමස්ත මූණ පුරාම හොඳට ආලේප කරගන්න. මොකද මේකෙන් අපේ මූණට හොඳට අර ෂයිනි ලුක් එකක්, බ්‍රයිටන් ලුක් එකක් අපේ මූණට ලැබෙනවා. ඉතින් ඔයා දන්නවා කියුකම්බර් අපේ මූණට ගොඩක් හොඳයි. ඉතින් ඔයා කැමති නම් කියුකම්බර් පෙති දෙකක් කපලා ඔයාගේ ඇස් දෙකෙනුත් තියාගන්න. ඉතින් මේ විදිහට අපි මේ ටෝනර් එකත් පාවිච්චි කරලා මිනිත්තු 5ක් ඉන්නවනේ. ඉතින් මේ විදිහට හොඳට සමස්ත මූණෙම ආවරණය වෙන්න ඔයාගේ මූණේ හොඳට මේක ආලේප කරගන්න. ඊට පස්සේ අපි බලමු අපේ ඊළඟ පියවර මොකක්ද කියලා. වැදගත්ම දේ මේක ඔයා මේක ඇත්තටම මේක හොදන්න එපා. මේක මේ විදිහට මූණට හොඳට ඇබ්සෝබ් වෙන්න දෙන්න. හරි. දැන් එහෙනම් අපි බලමු විනාඩි 5කට පස්සේ අපේ මූණේ තියෙන ලුක් එක බලන්න. දැන් ගොඩාක් මූණේ ෂයිනි ලුක් එකක් තියෙනවා. ස්කින් එක ක්ලියර් වෙලා. ඉතින් මේක ගොඩාක් ප්‍රතිඵලදායකයි. ඉතින් දැන් මේ තියෙන අපේ අවසාන ස්ටෙප් එක. මේ තමයි අපේ අන්තිම ස්ටෙප් එක. දැන් අපිට අපේ මූණට අපි ඉස්සෙල්ලාම ක්ලෙන්ස් කරා. ඊට පස්සේ ස්ටීම් කරා. ඊට පස්සේ එක්ස්ෆෝලියේට් කරා. ඊළඟට අපි මාස්ක් එකක් ඇඩ් කරා මූණට. ඊට පස්සේ අපි ටෝනර් එකක් යූස් කරා. දැන් අපේ තියෙන අවසාන පියවර, ඒ කියන්නේ 6 වෙනි පියවර. ඒ තමයි දැන් අපි අපේ මුණ හොඳට මොයිස්චරයිස් කරගන්න ඕනේ. ඉතින් අපි මේකට අපේ මොයිස්චර් එක විදිහට පාවිච්චි කරන්නේ ඇලෝවෙරා ජෙල්. ඉතින් ඔයාගාව ඇලෝවෙරා ජෙල් තියෙනවා නම් ඒක හොඳට මේ විදිහට ඔයාගේ ඇඟිලි වලින් අරගෙන ෆේස් එකේ හොඳට ආලේප කරගන්න. මේ විදිහට හොඳට ඩොට්ස් තියලා ඔයාගේ මුළු මූණ පුරාම මේ ඇලෝවෙරා ජෙල් එක හොඳින් ආලේප කරගන්න. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට ඒක ඇත්තටම හිමීට ඔයාගේ සමස්ත මූණටම ඒක ලැබෙන විදිහට හොඳින් ඇලෝවෙරා ජෙල් එක මුළු මූණෙම ආලේප කරගන්න ඕනේ. ඉතින් බලන්න දැන් අපි අපේ ෆේෂල් එක කරගෙන ඉවරයි. මේකත් මේ විදිහටම වේලෙන දෙන්න. ඉතින් දැන් ඔයාගේ මූණ ඔයාලට පේනවා ඇති ඇත්තට මේකෙන් ඔයාලට අර එක පාටම කහ පාට වෙන සුදක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ තිබ්බ ලුක් එකෙන් ඔයාව ඩිෆරන්ට් ලුක් එකකට අනිවාර්යයෙන්ම අරගෙන යනවා. මොකද ඔයාගේ මූණට දැන් හොඳ මොයිස්චර් එකක් තියෙනවා. දැන් මූණ හොඳට එක්ස්ෆෝලියේට් වෙලා. ඉතින් මේ හැම දෙයකින්ම ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාගේ මූණට ක්ලියර් ස්කින් එකක් ගන්න පුළුවන්. අර බ්‍රයිටන් ලුක් එකක් ගන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ ඔයා මේක අනිවාර්යයෙන්ම මාස් එකට එකපාරක් කරන්න. එතකොට ඔයාගේ මූණට බ්‍රයිටන් ලුක් එකක් ගන්න පුළුවන් නැචරලිම. ඉතින් ඔයා මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනේ. මේක ගොඩාක් ප්‍රතිඵලදායකයි. ඉතින් මේ තමයි මගේ ෆයිනල් ලුක් එක. ඒක ගොඩාක්ම ඇත්තට මේක ගොඩාක්ම ප්‍රතිඵලදායකයි. ඔයගලන්ට පේනවා ඇති.
ඉතින් ඔයා මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ තමයි අපේ 6 steps facial එක. මේක හරිම ලේසි. එහෙනම් ඔයාත් මේක try කරලා බලන්න. එහෙනම් ඔයාට සුබ දවසක්.